හිතවත් ප්‍රේක්ෂකයිනි ඉතාම ආදරයෙන් පිළිගන්නවා ජීවිතේට සෙන් නාලිකාවට. ඉතින් අදත් ජීවිතේට ගොඩක් වැදගත් සෙන් කතාවක් ඔයාලා එක්ක බෙදා ගන්නයි මේ සූදානම. එහෙනම් කතාව ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්න. ඔන්න එක කාලෙක හරිම සාමකාමී දියුණු රාජ්‍යයක් තිබුණා. ඒක පාලනය කළේ හරිම බුද්ධිමත් වගේම කරුණාවන්ත රජ කෙනෙක්. රජුරෝ හරිම සාධාරණයි. ඉතින් රටේ මිනිස්සු කිසිම බයක් නැතුව හරිම සතුටින් ජීවත් වුණා. හැබැයි ඔයාලා දන්නවනේ සතුට වැඩියෙන් තියෙන තැනට ඊර්ෂ්‍යාවත් එනවා. අසල්වැසි රටක කෙනෙක් මේ රාජ්‍යයේ දියුණුව ගැන ඊර්ෂ්‍යා කරලා දවසක් හදිස්සියෙම ආක්‍රමණය කළා. ඒ ආපු හමුදාව හරිම ශක්තිමත්. ඒ වගේම හරිම දරුණුයි. රජුරෝ ස්වභාවයෙන්ම හරිම මෘදු කෙනෙක් වුණත් තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න ඕන වුණාම එයා හරිම නිර්භීත වුණා. රජුරෝ හමුදාව මෙහෙයවමින් සටනට ගියා. සෑහෙන දවස් ගණනක් යුද්ධය ඇදුණා. මුලදී රජුරුවන්ගේ හමුදාව හොඳට සටන් කළා. හැබැයි කාලය ගත වෙද්දී දේවල් වෙනස් වුණා. හමුදාවට මහන්සි කෑම බීම වගේම ආයුධත් ඉවර වෙගෙන ආවා. ගොඩක් අයට තුවාල වුණා. හෙමින් සතුරා ජයග්‍රහණය කරන ලකුණු පේන්න ගත්තා. ඉතින් රජුරුව ඇමතිවරුවක රැස්වීමක් තිබ්බා. එක ඇමතිවරයෙක් මෙහෙම කිව්වා. රජතුමනි, අපේ ශක්තිය පිරිහිලා තව දුරටත් සටන් කළොත් අපේ හමුදාව විනාශ වේවි. හැමෝම කිව්වේ දැන් කරන්න තියෙන එකම දේ යටත් වීම කියලා විතරයි. රජුරුවන්ටත් ලොකු වගකීමක් දැනුණා. හැබැයි තීරණයක් ගන්න කලින් රජුරුව මෙහෙම කිව්වා. මම මේ තීරණය ගන්න කලින් මගේ ගුරුතුමාගෙන් උපදෙසක් ගන්න ඕනේ. රජුරෝ තමන්ගේ ගුරුතුමා ඉන්න කන්ද පාමුලට ගියා. හැම විස්තරයක්ම කිව්වා. ගුරුතුමා හරිම නිහඬව අහගෙන ඉඳලා මෙහෙම කිව්වා. රජතුමනි, තව එකම එක ක්‍රමයක් තියෙනවා. ඒකත් අසාර්ථක වුණොත් ඔයා කැමති තීරණයක් ගන්න. ගුරුතුමා ඈත පෙනෙන පන්සලක් පෙන්නලා මෙහෙම කිව්වා. මේක හරිම ආශ්චර්යමත් පන්සලක්. හදවතින්ම ප්‍රාර්ථනා කරන ඕනම දෙයක් මෙතනදී ඉටු වෙනවා. හෙට හවස් වෙද්දී ඔයාගේ හමුදාවත් එක්ක කන්දපාමුලට ඇවිත් එක සිතින් යාඥා කරන්න. පන්සල ඇතුලේ තියෙන පහන ඉබේම පත් වුණොත් ඒකෙන් කියවෙන්නේ ඔයාලා යුද්ධෙන් දිනනවා කියන එකයි. පත් උනේ නැත්නම් ඔයාලා පරදිනවා. ඉතින් ඊළඟ දවසේ හවස හමුදාවම කන්දපාමුලට රැස් වුණා. හැමෝම ඇස් පියාගෙන හරිම භක්තියෙන් යාඥා කළා. විනාඩි ගණන් ගත වුණා. කිසිම දෙයක් උනේ නැහැ. මිනිස්සුන්ගේ හිතට සැකේ ආවා. බලාපොරොත්තු සුන් වෙලා හැමෝම ඔළුව බිමට හරවගත්තා. ඔන්න ඒ වෙලාවේ එකපාරටම කවුදෝ කෑ ගැහුවා. අන්න බලන්න පහනපත් වුණා. ඇත්තටම ඈත පන්සල ඇතුලේ රන්වන් පාට ලස්සන ආලෝකයක් පෙනෙන්න ගත්තා. ඒක දැකපු සොල්දාදුවන්ට පුදුම සතුටක් ඇති වුණා. ඒ අයගේ බය නැති වෙලා අලුත් විශ්වාසයක් එක්ක අලුත් පණක් ආවා. ඒ අයට දැන් විශ්වාසයි අපි කොහොමද දිනනවා. පහවදා රජුරෝ හමුදාව අරන් යුද්ධයට ගියා. මේ පාර ඒ සටන් කළේ වෙනද වගේ නෙවෙයි. හිතේ තිබුණු ඒ නොබිඳෙන විශ්වාසය නිසා දවස් කිහිපයකින් සතුරන්ව පරද්දලා රට බේරගත්තා. ජයග්‍රහණයෙන් පස්සේ රජුරෝ ගුරුතුමා හමු වෙන්න ගියේ ස්තුති කරන්න. ගුරුතුමනි, එදා ඒ පහන පත් වුණේ නැත්නම් අපි අද මෙතන නැහැ. ගුරුතුමා හැමින් hina වෙලා මෙහෙම කිව්වා. රජතුමනි, ඔයාලව දිනෙව්වේ පහන නෙවෙයි, ඔයාලගේ හිතේ තිබෙන විශ්වාසයයි. රජුරු පුදුම වුණා. ඒත් ගුරුතුමනි, ඒ පහන ඉබේම පත් වුණා නේද? ගුරුතුමා hina වෙලා රහස හෙළි කරා. රජතුමනි, ඔයාලා පහල යාඥා කරමින් ඉද්දී මම රහසෙම පන්සලට ගිහින් ඒ පහන පත්තු කළා. ඔයාලා හිතුවේ ඒක දෙවියන්ගෙන් ලැබුණු සලකුණක් කියලා. ඒ විශ්වාසය නිසා තමයි ඔයාලට අහිමි වුණු ධෛර්යය ආපහු ලැබුණේ. රජුරුව ඒ වෙලාවේ තමයි ඇත්තම සත්‍ය තේරුම් ගත්තේ. ජයග්‍රහණය කියන්නේ ආශ්චර්යයක් නෙවෙයි. ඒක Taman ගැන තියෙන විශ්වාසයයි. අපේ ජීවිතෙත් සමහර වෙලාවට වැඩ වැරදෙනවා. උත්සාහයන් අසාර්ථක වෙනවා. කිසිම දෙයක් පාලනය කරගන්න බැහැ කියලා හිතෙනවා. ඒ වෙලාවට තමයි අපි වැඩියෙන්ම අපේ විශ්වාසය නැති කරගන්නේ. බය කියන දේ අපේ හිතට ඇතුල් වුණාම පොඩි ප්‍රශ්නෙත් මහ මෙරක් වගේ පේනවා. අපේ හිත ඇතුලේ ඇති කරගන්න පුංචි බලාපොරොත්තුවට පුළුවන් මුළු ලෝකෙම දකින විදිහ වෙනස් කරන්න.
ඇත්තටම අපි හැමෝම බලන් ඉන්නේ මොකක් හරි ආශ්චර්යයක් වෙනකන්. නැත්නම් කාගේ හරි උදව්වක් ලැබෙනකන්. හැබැයි නියම වෙනස පටන් ගන්නෙ ඔයා ගැනම විශ්වාස කරන්න පටන් ගත්ත දවසටයි. අසාර්ථකුණු තැනින් ආපහු නැගිටින්න තව එකපාරක් උත්සාහ කරන්න ශක්තිය දෙන්නේ මේ විශ්වාසයයි. ඒකෙන් ප්‍රශ්න එකපාරටම ඉවර නොවෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ හීන ගැන විශ්වාසය අතහැරලාද ඉන්නේ? මේ වීඩියෝ එක ඒ විශ්වාසය ආපහු ඇති කරගන්න පොඩි සලකුණක් කරගන්න.